උඩහමුල්ල ප්‍රජාශක්ති සංගීතයේ සභාපතිතුමියනි, ඒ වගේම ලේකම්තුමියනි, ඒ වගේම ආර්ථික සංවර්ධන විධානයේ ඇතුළු සියලුම රාජ්‍ය අවසරයි ප්‍රදේශවාසී හිතවත් මහත්මියනි, ඇතෙම ප්‍රජාශක්ති සංවර්ධන වැඩසටහනේ අපි ගරුමනීය අපි ගමින් ගමට ගිහිල්ලා මේ වගේ වෙළඳ පොළවල් ප්‍රජා ශක්තිය එකතු කරන අවස්ථාවන් අපි බොහෝමයක් පවත්වාගෙන යනවා. මේ අනුව මේ ප්‍රදේශයේ පවත්වන දෙවන අවස්ථාව දෙවන ප්‍රජා ශක්ති පොළ මේ අද විවෘත වෙන්නේ. ඇතෙම අපේ නගර සභාවේ මටත් උපසභාපතිතුමාට නාගරික මන්ත්‍රීවරු හැමෝටමත් ආරාධනා කිරීම ගැන උදාමුල ප්‍රජාශක්ති සංවිධානයට අපගේ ස්තුතිය පුද කරනවා. ඇතෙම මේක කාලෝචිත වැඩසටහනක්. අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය මත, ජාති ජනබලවේගයේ සංකල්පය මත ආර්ථිකය පහළ ස්තරයන් වලට, සමාජයේ පහළ ස්තරයන් වලට ඒ සවිබල ගැන්වීම මූලික කරගෙන තමයි ප්‍රජාශක්ති වැඩසටහන ඉදිරියට ගෙන යන්නේ. හැබැයි ඔබතුමුන් වහන්සේලා දන්නවා ආණ්ඩු ආවා ආණ්ඩු ගියා. විවිධ දේවල් විවිධ සංවිධාන විවිධ දේවල් පත් වුණා. හැබැයි අපි මේ වැඩපිළිවෙල රට පුරා සක්‍රියව ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපිට සියලුම අංශ වලින් මේ වෙනකොට අපිට සහයෝගය ලැබෙනවා. වෙළඳ කොට සඳහා මෙහි සපිමිනි ගරු සභාපති හේම කුමාර ප්‍රේම මහතා, ගරු උපසභාපති රාජිත් ප්‍රාන් මහතා, ගරු නාගරික මන්ත්‍රී ගියහල් ලියනගේ මහතා, ගරු නාගරික මන්ත්‍රී ගයා උදයන්ගනි මැතිණිය ඇතුළු ප්‍රජාශක්ති කමිටු සභාපතිනි ප්‍රියදර්ශිනී ඇල්පිටිය මහත්මිය, ප්‍රජාශක්ති කමිටු ලේකම් සද්දා පෙරේරා මහත්මිය ඇතුළු සියලුම කමිටු සමාජිකයන් මොහොතේ සිටිනවා. අපිට මේ මොහොතේ පේනවා පාපිසි නිෂ්පාදනයේ යුස් ගුණතිලක මාවත වැවේ පරිශ්‍රමයට සභාපතිනි ප්‍රියදර්ශී අල්පිටිය මහත්මිය එතුමිය සමග කතා කරමින් දිරිගන්න අපිට පේනවා ලස්සන ඇඳුම් නිර්මාණය කර නිමි ඇඳුම් නිෂ්පාදනය කරපු එම හිමිකාර්ය සමග පැමිණි සියලු දෙනා කතා කරනවා. ඔබට අවශ්‍ය නිමි ඇඳුම් කාන්තා පුරුෂ දරු සියලු දෙනාම අවශ්‍ය නිමි ඇඳුම් අවුරුද්දට ගන්න මෙතනට එන්න, දැන්ම පැමිණෙන්න, ලාභයට ගන්න ටයිටස් ගුණතිලක මාවත වැවේ ආය වෙළඳ පරිශ්‍රමයට. ඒ වගේම නිමි ඇඳුම්ට අමතරව එතුමිය ළඟ පාපිසි ලස්සන මල් කලවල් තියෙන ඔබලගේ නිවස අලංකාර කිරීම සඳහා අපි ඒ පැමිණියේ නිමි ඇඳුම් නිෂ්පාදනය කර ඇති ඒ මහත්මියගේ වෙළඳ කුටිය වෙත. අපේ ගරුණ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ආරම්භකෝ ගරු ප්‍රෝජනීය සේනානි ස්වාමීන් වහන්සේ ඔබට අවශ්‍ය හම්කෝරු පහන් තිර සහ සියලුම නිෂ්පාදන ඔබේ දරුවන්ට ඔබට අවශ්‍ය රස කැවිලි වර්ග ලබා ගන්න. රස කැවිලි වර්ග ඔබට ලබා ගන්න. ඔබත් දැන් පැමිණෙන්න. ටයිටස් කුලිසල මාවත වැවේ ආයේ
ඒ වගේම තවත් වෙළඳ නිමි ඇඳුම් නිෂ්පාදනය කරන තැන. ඔබට අවශ්‍ය කලිසම්, කොට්ටු, සිල් නිවසට අවශ්‍ය දෑ ලබා ගන්න පුළුවන්. මගේ මේ ඉක්ුණා නෑ. එහෙනම් ඉතින් බොඩි හරි. එහෙනම් ඔයාලට මේක ඉදිරියට තමයි යන්නේ තවට. ඈ? ඉතුරුනාම වල පළවෙනිදනේ මම ගත්තා මේක කොයි කන්කල් ඉවරයි. සෙල්ලක් ගන්න කොමාරිට දෙන. මෙතන කොහොම මහතා. මේ තියෙන හාලු. දැන් ගිරාම නේද? කුඩා ව්‍යාපාරාංශයේ කට්ටියට එයා මේ ගොඩක් මේ කුඩා ව්‍යාපාරාංශයේ ගොඩක් මේව කරගෙන යනවා. YouTube එකේ මගේ ගෙවත්ත තියෙනවා. ගෙවද්දි 2022 ගත්තා. කොහෙද කොහෙද දැන් අපිට හැම මාසෙකම මේ අන්තිම සතිය ඉරිදට මේ විදිහට කරගෙන යනකොට ගොඩක් ඕකේ යනවා. ඒ පාඩේසියකින් තියෙනවා ගෙනියනවා. ගෙදරත් අලෙවි වෙනවා.